Hello guys, කොහොමද ඉතින් ඔයාලට? ශාලීස් හැපිනස් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මම හදන්න යන්නේ රසවත් සෞමිෂ්ඨ කුරක්කන් කැන්ද එකක්. ඔන්න ඒකට ඕමනා කරන බඩු ටික පලා ගන්න. කුරක්කන් පවුඩර්, ඒ වගේම එනසල්, ලුණු, සවුහල්, සීනි, රටින්දි ඔයාලට අවශ්‍ය නම් විතරයි රටින්දි. කැමති ඇත්තෙන් මම කැමති ඇතන වගේම පොල් කිරි. ඒ මිශ්‍රණය බඩු ටික ලෑස්ති කරන අතර වාරෙම ඔන්න මම තාච්චියට ලිපේ තියාගත්තා. තාච්චියේ ලිපේ තියාගෙන ඊට පස්සේ සීනි ටිකක් කරවෙන්න තියන්න ඕන. සීනි ටික හොඳටම කරන්නම එපා. ලිප පොඩ්ඩක් අඩුවටම දාගන්න. ලිප අඩුවට දාගෙන රන්වන් පහ වෙනකම් බෙද ගන්න ඕන. බැදගෙන මොන්න මම අනිත් ලිපේ තිබ්බා වතුර ටිකක් උණු වෙන්න. එන්න මේක රන්වන් පැහැවෙගෙන එද්දී අර උණු වෙච්ච වතුර ටික දාන්න ඕන අපේ මේ තාච්චියට. එතකොට දැම්මට පස්සේ ඒකට මම සීනි ටිකත් මිශ්‍ර කරනවා. ඔන්න දැන් හොඳට අර තාච්චියට අල්ලන්න දෙන්නේ නැතුව හොඳට හැඳි ගා ගන්නවා මම. ඊට පස්සේ ඔන්න මට කලින් කියන්න බැරි වුණා මම කලින් විනාඩි 2-3ක් විතර සවුහල් එක වතුර දාලා තිබ්බේ. එතකොට ඉක්මනට තැම්බෙනවා. ඒක ඔයාලත් කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම එනසල් ලුණු කුඩු ටිකත් මම දැන් මේකට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ සවුහල් එක හොඳට හැඳි ගා ගන්න. මට තේරෙනවා ටිකක් සවුහල් එක හොඳට මේ ඉදලා වගේ කියලා. ඒත් මම තව චුට්ටක් හොඳට හැඳි ගා ගන්න ඕන. මොකද මේ සවුහල් නැත්තම් උඩට ඇවිල්ලා තැම්බෙන්නේ නැති ගතියක් එනවා. ඒ නිසා හොඳට හැඳි ගා ගන්න. ඒ අතරතුර මට කියන්න බැරි වුණා කුරක්කන් කැඳ එකත් විනාඩි 2-3ක් විතර අපි වතුර දාලා මිශ්‍ර කරලා තියන්න ඕන. හොඳට එතකොට ඉක්මනට තැම්බෙනවා. ඔන්න මම දැන් කුරක්කන් ටිකත් එකතු කරගත්ත ළමයි. ඊට පස්සේ හොඳට හැඳි ගා ගන්න ඕන. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බලලා විතරක් දාගන්න. වැඩිපුර දාන්නත් එපා, අඩුවෙන් දාන්නත් එපා. හොඳට දැන් හැඳි ගා ගන්න. හැඳි ගන්න ඇත්තටම කිව්වොත් ළමයිනේ යටින් තාච්චියටම අල්ලන්න බලනවා. ඒක නිසා හොඳට ඒක හැඳි ගා ගන්න ඕන. හොඳට හැඳි ගා ගන්න අතරතුර අර මිශ්‍රණය ඔක්කොම එකට එකතු වෙන්න හොඳටම හැඳි ගන්න. හොඳට හැඳි ගාද්දි ඔන්න මේ පාට එනවා කියන්නේ කුරක්කන් ටික හොඳට දැන් තැම්බිලා තියෙන්නේ. සවුහලුත් දැන් ගානටම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඔන්න පොල් කිරි ටික ලං කරගමු. ඔන්න මම ඒකට රටින්දිත් දැම්මා. ඔන්න මම පොල් කිරි ටිකක් දැම්මා. දැන් ඔන්න පොල් කිරි ටිකත් හොඳට කලවම් කරගමු ළමයි. එතනම කලවම් කරගන්න. ලස්සන පාටක් එනවා බලන්නකෝ ඉස්සරහට. එතකොට තමයි අපිට තේරෙන්නේ මේක හොඳටම ඇති කියලා. ඔන්න ළමයි දැන් පාට ආවිල්ලා තියෙන්නේ. දැන් හොඳට මේක හැඳි ගා ගන්න. මොකද තාච්චියට අල්ලන්න බලනවා. තාච්චියට අල්ලන්න නැති වෙන්න හොඳට හැඳි ගා ගන්න ළමයි. ඔන්න බලන්න. දැන් තමයි දැන් අපේ අවසානෙට ඇවිල්ලා තියෙන්නේ. බලන්න දැන් කොච්චර ලස්සනද කියලා. ලස්සනයි නේද? ඔන්න මම දැන් හදලා ඉවරයි. ඔන්න දැන් මම පිළිගන්නවා ඇත්තටම ළමයි කුරක්කන් කැඳ කියන්නේ උදේ කිරි එක වෙනුවටම ඔයාලට ගන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඇඟ සිසිල් වෙනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, මලබද්ධය වගේ ලෙඩ රෝග වලට ගොඩාක් ගුණදායී කැඳ එකක්. ඒ වගේම ගොඩක් රසවත්. අනිවාර්යෙන් අපි කියන්නේ ඔයාලටත් පුළුවන් හැම කෙනෙක්ම මේක බොන්න. පොඩි අයට, වැඩිහිටියන්ට ඕන කෙනෙක්ට මේක බොන්න පුළුවන්. ඔයාලා හැමෝම මේක බොන්න මේ try කරන්න. මම වගේම හදලා බලන්න. ඒ වගේම මේ මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් ඔයාලා share කරන්න. හැමෝම මට වටිනා අදහස් ටිකක් කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ. ඉතින් බලන්නකෝ. ඔන්න මං අද පිළිගන්නවන්න යන්නේ කාටද කියලා. ඔන්න ඒ අතර වාරේ කියනවා මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න. මගේ හැමදාම එන වීඩියෝ ටික ඔයාලා හැමෝම බලන්න. ප්‍රේක්ෂකයෝ හැමෝම මට ගොඩාක් වටිනවා. ඔන්න බලන්නකෝ අද අපි මේක පිළිගන්නවන්න යන්නේ කාටද කියලා. ඔන්න ඉස්සරහට තමා දැන් මං යන්නේ කාටද මේක දෙන්න යන්නේ කියලා ඔන්න බලන්නකෝ. ඒ තමයි අපේ අත්තම්මා. ඔන්න එයාට මං දෙන්න යන්නේ. බලන්නකෝ එයා රස කර කර බොන ලස්සන. එයා හරිම කැමතියි.
බයි යාළුවනේ එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවස.